අයිබෝවන් ඉතින් ඔබ සැම නැවතත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න කල්පනා කරන්නේ ශ්‍රී ලංකාවේ අද කතාබහට ලක් වෙලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. මොකද ඇත්තටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ අපි යම් කාලයක් තිස්සේ අපේ අධ්‍යාපන ක්‍රමවේදයක් තියෙනවා. ඒ පිළිබඳ යම් කිසි වෙනස් කිරීමක්. එහෙම නැත්නම් ඒ පැවති අධ්‍යාපන ක්‍රමය නව මාවතකට අරගෙන යන්න රටේ අභිවෘද්ධිය තකා රටේ දියුණුව තකා විශේෂයෙන් එක සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමයෙන් රටට සුබසෙතක්. එහෙම නැත්නම් ඒ ළමයින්ට රැකියා පද්ධතිය විශාල මාවතක් නැත්නම් රට දියුණු කිරීමට යම් මාර්ග ඇති වෙන්නේ නැත්නම් ඒ වගේ රැකියා උත්පාදනයක් සිද්ධ වෙන්නේ නැත්නම් මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදු විය යුතුයි. ඒ වගේම ලෝකයේ අද ගමන් කරන නව සංස්කෘතික එහෙම නැත්නම් නව විද්‍යාත්මක තාක්ෂණය ඔස්සේ ගමන් කරනකොට ඒ මත අධ්‍යාපනයත් වෙනස් විය යුතුයි. ඉතින් අන්න ඒ සම්බන්ධවත් මේ ශ්‍රී ලංකාවේ බොහෝ කාලයක් තිස්සේ කතා වුණාට අධ්‍යාපන සංස්කරණයක් ඇත්තටම සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒ සඳහා මේ නව රජය ප්‍රතිසංස්කරණ කරනවා කියලා කතා වුණාට ඒ ප්‍රතිසංස්කරණ කරන්නේ කොහොමද කළේ කොහොමද කියලා මිනිස්සු කවුරුවත් දන්නේ නැහැ. ඉතින් ඇත්තටම මිනිස්සු දැන නොගත්තත් සාමාන්‍යයෙන් අධ්‍යාපන වේදීන් විශේෂයෙන් ඒ විෂය සම්බන්ධ විශේෂ පුහුණුවක් ලත් විශේෂ අධ්‍යාපනයක් ලත් අධ්‍යාපනඥයින් සම්බන්ධ කරගෙන මේවා මේ නව ප්‍රතිසංස්කරණ ඇති කරන්න ඕනේ. ඒවා එක දවසකින් දෙකකින් කරන්න බෑ. ඒවා යෝජනාවල් ඉන්න ඕනේ. ඒවා සාකච්ඡා කරන්න ඕන. පාඨමාලා සකස් කරන්න ඕන. එතකොට ඒවට විශේෂඥ ගුරුවරු සම්බන්ධ කරගන්නවා. ඉතින් හැම අංශයකින්ම මේ පොතක් නව අධ්‍යාපන පාඨමාලාවල් අලුත් කරන්න විශාල පිරිසක් එකතු වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි ඒ පිළිබඳව සාකච්ඡා කරලා තමයි මේව ඉදිරිපත් කරන්න ඕනේ, සකස් කරන්න ඕනේ. එක තනි තීරණයකින් මෙහෙම කරන්න බෑ. ඉතින් අද කතා වෙන විදිහට අපිට හිතා ගන්න බෑ මේවා මොන විදිහකටද සකස් වුනේ කියලා. ඉතින් අපි බොහෝ YouTube නාලිකා හරහා නොයෙකුත් දෙමෝපියන් ඉදිරිපත් කරන මත දිහා බැලුවාම ඒ සඳහා යම්කිසි සංවිධානයකින් ආධාර උපකාර ලැබිලා ශ්‍රී ලංකාවේ විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන ආයතන මේවා සම්බන්ධ කරගෙන මේවා සකස් කරගෙන තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි බැලුවොත් ලෝකේ වෙනත් රටවල් දිහා ඒ රටවල් වල විශේෂයෙන් දියුණු රටවල් වල නිතිපතා මේ අධ්‍යාපන සංස්කරණ සිද්ධ වෙනවා. ඒක දෙමෝපියොත් නිකන් කතා වෙන දෙයක් නෙමෙයි. මොකද ඒක ඒ තරමටම මේ රටවල් වල දියුණුව තත්ත්වයට ඉදිරියට යන්නේ එදිනෙදා මේ යාවත් කාලීන කරනවා. ලෝකෙ දියුණු වෙන ඒ අංශ දිහා බල ඒ විෂය මාලාවන් හැම මොහොතෙම වෙනස් කරනවා. දැන් අපි දන්න නිසා ඒ කියන්නේ ළමෙක් මේ අවුරුද්දේ පොතක් ගත්තොත් අච්චු පොතක් විෂයකට සම්බන්ධ ඒ පොත තවත් අවුරුද්දකින් දෙකකින් ඒක පාවිච්චි කරන්නේ නැහැ. පොත පාඨමාලාවල් වෙනස් කරනවා. එතකොට ඒ පොත තව කෙනෙකුට විකුණන්නවත් ක්‍රමයක් නැහැ. එහෙම බොහෝ විට එහෙම ඒවා සිද්ධ වෙනවා. විශේෂයෙන් උසස් අධ්‍යාපනයේ. ඒ වගේම අනිත් පහළ පන්තිවල පවා අධ්‍යාපන ක්‍රම හැමතිස්සෙම වෙනස් වීම සිද්ධ වෙනවා. එතකොට එහෙම කරන්නේ කිසිම හානියක් වෙන්න නෙමෙයි. ඒ ළමයින්ගේ ජීවිතවලට ඒ ළමයින්ගේ ලැංගිකත්වයේ පැත්ත දිහා බලලා එහෙම හානියක් කිසිම වෙලාවක සිද්ධ වෙන්නේ නැහැ. අධ්‍යාපනයේ විෂයානුබද්ධ නව සොයා ගැනීම නව පාඨමාලාවල් ඉදිරිපත් කරන්නේ ඒ රට ලෝකේ ගමන් කරන දිශාව අනුව ඒ දියුණු පැත්තට යොමු කරන්න. රැකියාව විශේෂයෙන් රැකියා නිෂ්පාදනය අලුත් රැකියාවල් අපි කියමු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සිවිල් ඒ වගේ ප්‍රධාන අංශ කීපයක් තියෙනකොට නව තවත් පාඨමාලාවල් එකතු කරනවා. අපි හිතන්නවත් නැති. එතකොට අන්න ඒ වගේ පාසල් පමණක් නෙමෙයි හැම අංශයකම අලුත් සොයා ගැනීම එකතු කරලා ඒවා මේ දරු පරපුරට ලබා දෙනවා. එතකොට තමයි අනාගත පරපුර ඒ ලෝකේ යන විදියට ඒ තැන්වලට ගිහිලා රැකියාවල් සොයා ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් පාසලක හැමදාම එකම දේ ඉගෙන ගත්තට ඒ ළමයට අලුත් ලෝකයට පියමන් කරන්න බෑ. නමුත් අපි බලාපොරොත්තු වෙනදී මේ ලංකාවේ ප්‍රතිසංස්කරණ සිද්ධ වෙලා නැහැ. ඒගොල්ලෝ සංස්කෘතියට
ඊළඟට ඉතිහාසයට පාර ගහලා තියෙනවා. ඉතිහාසයේ පාඨමාලාවල් අයින් කරලා තියෙනවා. එතකොට ආගමේ බුදුදහම තියෙන ඒ කොටස් බොහෝ දේවල් ඉවත් කරලා තියෙනවා. එතකොට ඒ අපිට ආරංචින විදිහට මම පොතපත දැක්කේ නැහැ. නමුත් හැමෝම කියන්නේ එහෙමයි. එතකොට ඒ වගේම අපේ රාජ්‍ය ලාංඡනය වෙනස් කරලා තියෙනවා. එතකොට ඇත්තටම මේව හරි මොකක්ද ඒකේ තේරුම? මොකද්ද රාජ්‍ය ලාංඡනය වෙනස් කිරීමේ පරමාර්ථය කියලා මට නම් හිතා ගන්න බෑ. මොකද අපි සිංහල කියන මං හිතනවා අපි සිංහල කියන ජාතිය හැටියට අපිට මේ සිංහය ආගේ කොඩියේ අපේ ජාතික කොඩියේද රාජ්‍ය ලාංඡනය හැමතැනම සිංහයාගේ රූපේ තියෙනවා. එතකොට ඒකේ විශාල අර්ථයක් දනවනවා. ඒ හැම සිංහයාගේ රූපේ හැම අංගයකටම යම්කිසි අදහස් රාශියක් ගැබ්බෙලා තියෙනවා. එතකොට ජාතියට තමයි ඒක සනිටුහන් වෙන්නේ. එතකොට අපි ඒ ගැන හිතන්නේ නැතුව මේක පාරටම මෙන්න මේ විෂයමාලා මේ විෂයට හරි මොන හරි අංශයකට හරි මේ රාජ්‍ය ලාංඡනය එහෙම එකකට විතරක් වෙනස් කරන්න බෑ. ඒ කවුරු අනුමැතිය දුන්නත් ඒක වැරදි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අනිත් අයත් ඒ ගැන අවබෝධයක් ලබා ගනී කියලා සාකච්ඡා කරමින් පවතිනවා ඒ ගැන. ඉතින් හරිම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ මෙන්න මේවද කියන එක මට නම් හරිම පුදුමයක්. දැන් ලෝකේ රටවල් දිහා බැලුවාම දියුණු රටවල් වල දිහා බැලුවාම සෑම ළමෙක් අපි කියමු විදේශීය ළමයි ඇවිල්ලා රටවල් වල ජීවත් වෙනවා නම් පවුල් ඒ ළමයි ඒ රටේ භාෂාව ඒ රටේ ඉතිහාසය ඉගෙන ගන්නවා. දැන් ඉතිහාසය කියන්නේ වෙනස් කරන්න පුළුවන්ද? ඉතිහාසය හැමදාමත් එකම විදියයි. අද ලෝකයේ ඉදිරියට යන දේ වෙනම දෙයක්. තාක්ෂණය වෙනම දෙයක්. නමුත් ඉතිහාසය වෙනස් වෙන්නේ නැහැ. ඉතිහාසයේදී හැම ළමෙක්ම ඉගෙන ගන්න ඕනේ. දැන් යුරෝපා රටවල් වල ඉගෙන ගන්න දරුවන් ඒ රටේ ඉතිහාසය ඉගෙන ගන්නවා. ඉහළම පන්තිය උසස් අධ්‍යාපන ඉහළම පන්තිය වෙනකම්ම ඒ ළමයි ඉතිහාස පාඩම් මාලා ඉගෙන ගන්නවා. ඒ රටේ ඉතිහාසය මොකද්ද? ලෝකයේ ඉතිහාසය මොකද්ද කියන එක යම්කිසි දැනුමක් ඒ ළමයි විශේෂයෙන් තමන්ගේ ඉන්න රටේ ඉතිහාසය අනිවාර්යෙන් ඉගෙන ගන්නවා. එතකොට මේ අපේ රටේ එහෙම ඉතිහාසය වෙනස් කරන්න පුළුවන්. අපේ රටේ හොඳ ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන්නේ. හැම කෙනෙක්ම මේක දැනගන්න ඕන. හැම දරුවෙක්ම පාසල් පොතෙන් අයින් කරයි කියන්නේ යම් කොටසක් ඒ ළමයි ඉතින් එහාට ඒව ගැන හොයන්නේ නැහැ. ඒක ලොකු වෙලා ඒක ඒ தත්ත්වයටපත් වෙනවද නැද්ද කියන්න බෑ. දැන් මේ යන විදියට මේ සමලිංගිකත්වය, ලිංගිකත්වය පිළිබඳව පාඩම් මාලාවල් කුඩා කාලේ ඉඳලම ළමයිට ඔලුවට එබ්බුනහම ඒ ළමයි ඒව ගැන තමයි ඕනම කෙනෙක් පෙළඹෙන්නේ සොයන්න. මොකද කුතුහලයේ දනවන දේවල් අද තියෙන ටෙලිෆෝන් එකත් එක්ක ළමයි ජීවත් වෙන්නේ. ළමයිට හරි ලේසියි ඔක කනට වැහුණත් ඇති. එතකොට ඒ ළමයිගේ ජීවිත බොහෝ විට වෙනස් වෙන්න පුළුවන්. හොඳට ඉන්න ළමයාත් මේ වෙනත් පැත්තකට යොමු වෙන්න පුළුවන්. ඒක හරිම භයානක දෙයක්. ජීවිතයේ මේ දෙමෝපියන්ගේ දරුවන් හදන්නේ ඒ පැත්තට මිනිස්සෙක් මේ ලෝකෙට බිහි වෙනවා කියන්නේ ගැහැණු පිරිමි කියන දෙකොටසක් තියෙනවා. ඒක අත්‍යවශ්‍යයි. එතකොට ඒ මගින් තමයි සමාජයක් බිහි වෙන්නේ. ඒක නීතිගත දෙයක් ලෝකේ. ඒකට වෙනස් කරන්න බෑ. අපි වෙනස් කරගෙන යන්න හදන්න ඕනෙත් නෑ. එයා ඉපදෙන විදිහට යාට ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕනේ. ඒක තව කෙනෙක් වෙනස් කරන්න පොඩි කාලේ ඉඳලා දිය යුතු නැහැ. ඉතින් මේක මුළු අවුරුදු 5 ඉඳලම අවුරුදු 18 දක්වාම මේ පාඨමාලාවල විදිහට සකස් කරලා තියෙන විදිහට තමයි අපිට අහන්න ලැබුණේ. අවුරුදු 5 ඉඳලා ළමයෙක්ට පාසල් ජීවිතේ 5 ඉඳලා 8 වෙනකන් 8 ඉඳලා 11 වෙනකන් 11 ඉඳලා ඊට පස්සේ 15 වෙනකන් ඒ විදිහට 15 ඉඳලා 18 වෙනකන් ඒ විදිහට මේ ළමයින්ට මේ විදිහට ලිංගිකත්වය ඇතුල් කරන්න පාඨමාලා සකස් කරලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක සුදුසු දෙයක් නෙමෙයි කියලා. මේක ළමයිට අධ්‍යාපනයේට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. අපි සාමාන්‍ය ජීවිතේ අධ්‍යාපන විද්‍යාවේ විෂයක කොටසක් ළමයි ඉගෙන ගන්නවා. ඒ නැත්තත් ජීවිතය ගත කරනකොට ළමයි ලොකු වෙලා අධ්‍යාපන ලැබලා ඒ කාලේ වෙනකොට හැම කෙනෙක්ම හැම දෙයක් ගැනම අවබෝධයක් ලැබෙනවා සමාජයේ විසින්. ඒ ලැබෙනවා. ඒක අද විශේෂයෙන් දැනගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ නිසා මේක පාසල අධ්‍යාපනයේට ඇතුළත් කළ යුතු දෙයක් නෙමෙයි. ඒක තමයි අපි හිතන්න ඕනේ. අපේ දරුවන් මොන පැතිවලට යොමු වේද කියන එක හිතා ගන්නවත් බෑ. ඉතින් දැනටත් ඒක ඇතුල් කළා හා සමානයි. මොකද හේතුව මේ පිළිබඳ විශාල වශයෙන් කතා බහට ලක් වෙලා මේවා මාධ්‍ය හරහා හැම විදිහකම ප්‍රචාරණය වෙනකොට ඒ ළමයින්ගේ කන් වලට යන සාමාන්‍ය දෙයක් නෙවෙයි. දෙමව්පියෝ කතා කරනවා රූපවාහිනියේ මොන හරි අංශකින් ඒවා වැඩසටහන් වල ළමයි කන් වලට එනවා. ඉතින් ඒ අනුව බැලුවොත් ඉතාමත් ලොකු වෙනසක් දැනටත් ඇති වෙලා තියෙන්නේ කියලා හිතනවා. මොකද විශේෂයෙන් අපේ ආසියාතික දියුණු වෙමින් පවතින රටවල් වල එවැනි අලුත් දෙයක් ආවොත් ඒක විශේෂයෙන් ඒගොල්ලෝ ඒ පිළිබඳ යම්කිසි කුතුහලයේ වැඩි.
දැන් යුරෝපා රටවල් දිහා බැලුවොත් වෙන රටවල් දිහා බැලුවොත් ඒ ළමයි අධ්‍යාපනයට විශාල කාලයක් යොමු කරනවා. අපේ රටේ වගේ නෙමෙයි. දවස මුළුල්ලේම වාසලේ ගත කරන ළමයි පොඩි පන්තිවල ඉන්නේ. එතකොට ඒ ළමයිට එච්චර කොහොමවත්ම ටෙලිෆෝන් එකක් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ පාසල් තුල. ලොකු ළමයින්ටවත් ඒ යම්කිසි නීති රීති පනවලා තියෙන්නේ. මොකද මේ ළමයින්ගේ මනසට මහා විශාල පීඩාවල් වුණා පහුගිය කාලේ නිසා. නමුත් එහෙම පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. දැන් අපි හිතුවොත් රාජපෞලක අපි එංගලන්තේ රාජපෞල දිහා බැලුවොත් මේ විලියම් කුමාරයාගේ ළමයින්ට අදටත් කිසිම ටෙලිෆෝන් එකක් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මොකද ඒගොල්ලෝ හැදෙන්න ඕනි සමාජයේ අනාගතේ රජවරු බවට පත් වෙන අය. ඒගොල්ලන්ට ඒ ළමයින්ට පුරුදු කරන්නේ පරිසරයත් එක්ක ගැටලි ඉගෙන ගන්න. පරිසරයේ දේවල් දැකලා ඒවා විශාල දැනුමක් ලබා ගන්න පුළුවන්. මේ ඇහැට දැකන මේ රූපයකින්ට වඩා. එතකොට අන්න ඒ වගේ අපි හිතනවා නෑ ඕන ඔක්කොන්ටම මේ තාක්ෂණේ ඕන අර කොන මේ කොන කිව්වට නමුත් ඒක නෙමෙයි හරිය ක්‍රමේ. අපිට සාමාන්‍ය විදිහට මේ පරිසරයත් එක්ක ගැටිලා දරුවෝ හදා ගන්න ඕනේ. මේ සබා දහම මොකක්ද කියන එක අවබෝධ කරගන්න ඕනේ. මේ ඒ වයින් දෙන්න තියෙන දේවල් විශාලයි. ඉතිහාසය කියන එක ඉතාම වැදගත්. ඉතිහාසයත් එක්ක තමයි අපි අපේ ආත්ම අභිමානයක් ඇති වෙලා අපි ඒ පිළිබඳ අපි තවදුරටත් අපේ රටවල් දියුණු කරගන්න පෙළඹීමක් ඇති වෙන්නේ. ඒ නිසා අපි ඒ විෂයන් කපාදු කරන්න අවශ්‍යතාවයක් නැහැ කොහොමවත්ම. ඒ වගේම ආගම තමන් අදහන බුදු දහම හෝ ක්‍රිස්තියානි ආගම හෝ වෙනත් මේ හින්දු ආගමක් හෝ ඒ හැම ආගමක්ම අපි ඒ විදිහට තියෙන්න ඕනේ. ඒවා වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ රටේ මිනිස්සු ජීවත් වෙනවා නම් ඒ මිනිස්සුන්ට ඒ අතීතයේ ඉඳලා පැවතගෙන ආපු ඒ සංස්කෘතික ලක්ෂණයන් අපි වෙනස් කරන්නේ නැහැ. අපි ඒක රැකගෙන තමයි අලුත් අධ්‍යාපන රැකියාව උපද්දවන. එහෙම නැත්නම් රට දියුණු කරන්න පුළුවන් විදිහේ තත්ත්වයකට ළමයි අධ්‍යාපනය හරහා යොමු කරන්න තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව මේ නිකන් මේ ඔළුව විකෘති කරන ජීවිත විනාශ කරන දෙමාපියන්ට ලෝක ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් කරන මානසික පීඩා ඇති කරන තත්ත්වයකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති වෙලා වැඩක් නැහැ. ඉතින් ඒ ගැන මීට වඩා තවත් මිනිස්සු මේ පිළිබඳව කතා බහට ලක් කරලා මේවා ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. මොනවද මේ වෙලා තියෙන්නේ කියලා පොත් ළමයින්ගේ අතට එන කලින් ඒක පිළිබඳ හැමෝම සාකච්ඡා කරන්න ඕන දෙයක්. ඉතින් මම හිතන්නේ නැහැ මේන් අපේ රට සංවර්ධනයක් වෙයි කියලා. වෙනත් ක්‍රමයකට වෙනත් පැත්තකට ආර්ථික ආදායම් ලබා ගන්න අනාගතේ මම හිතන්නේ එහෙම බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. අපේ රටට සංචාරක ව්‍යාපාරය අමුතුවෙන් ගෙන්නන්න කියලා මේ තරම් වෙනත් ක්‍රම වලින් උපදවන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ රට ලස්සනයි, සුන්දරයි, නොයෙකුත් ස්වභාවික ලක්ෂණයන් තියෙනවා බලලා සතුටු වෙන්නේ. ඒවට තමයි සංචාරකයෝ පැමිණෙන්නේ. ඒ හරහා තමයි අපි දිනු කරගන්න ඕනේ. එහෙම නැතුව මේ ලිංගිකත්වය මේ වෙනත් ක්‍රමවලට යොමු කරන්න ඒ විදියට පරිසරයක් ඇති කරගෙන මේ රටේ මේ අධ්‍යාපනය විනාශ කරමින් එහෙම තත්ත්වයකට මේ අපේ සංචාරකයෝ ගෙන්න ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ හරහා ආදායම් උපයන්න අවශ්‍යතාවයක් නැහැ. අපි බලන්න ඕනේ අපේ රට කවදද මේ හරි මාර්ගයට ගමන් කරලා යම්කිසි දියුණු තත්ත්වයකට පත් වෙන්නේ කියන එක. අපි හැමදාම සංවර්ධනය වෙමින් කියන මාතෘකාව නෙමෙයි සංවර්ධනය වූ රටක් බවට පත් කරගන්නේ කොහොමද කියන එකයි අපි කල්පනා කරන්න ඕනේ. එහෙම නැතුව මේ දරුවන්ගේ ඔළුවල් විනාශ වෙන අධ්‍යාපන ක්‍රමයක් තමන්ගේ මේ ශාරීරියේ තියෙන ලිංගිකත්වය පිළිබඳව විතරක් කතා බහ කරන්න ඉගෙන ගන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යද අපිට? අපේ ජීවිත ඉතාමත්ම අද මේ වෙන විට ලංකාව පවතින ඉතාම අසීරු තත්ත්වයක කිසිම කෙනෙකුට තමන්ට ලැබෙන ආදායමේ ජීවත් වෙන්න හරිම අපහසුයි. විශාල බදු ප්‍රමාණයක් මිනිස්සුන්ගෙන් අය කරනවා. එතකොට ඉස්සර විදේශගත වුණොත් මිනිස්සයා ලංකාවට වෙන මුදල යම්කිසි මුදලක් එකතු කරගත්තොත් තමන්ගේ විශ්‍රාමයටකට ඒකට රජයෙන් කවදාවත් බද්දක් අය කරේ නැහැ. දැන් අද ඒකත් වෙනස් කරලා අද විදේශගත වලින් මිනිස්සු බොහොම දුකසේ උපයන්නේ මුදල කීයක් හරි එකතු කරලා රජයේ බැංකුවක හරි තැන්පත් කරොත් ඒක අද විශාල බද්දක් අය කරනවා. ඉතින් ඒක ඉතාමත්ම අසාධාරණයි. ඉතින් කොහොමද මේ මිනිස්සුන්ගේ සල්ලි මේ මුදලට මේ මිනිස්සුන්ගේ මුදල් වලට මේ විදියට බදු ගහලා මේ රටක් හදන්න යනවා නම් ඉතින් තවත් මෙවැනි තවත් පහත් වැඩ රාශියක් රටේ ඇති කරන්න අධ්‍යාපනය හරහා සිද්ධ වෙනවා නම් ඒක මම හිතන්නේ සංවර්ධනය කරා යන රටක් වෙයි කියලා. වෙනත් පැත්තකට රට අනාගතේ යොමු වේ. ඉතින් එවැනි තත්ත්වයකින් අපි මේ ගොඩ ගලාගන්නේ කොහොමද කියලා හැමෝම කල්පනා කරන්න ඕන. මේ අධ්‍යාපනය මේ විදිහට වෙනස් කරලා නම් රට දියුණුවටපත් වෙන්න කිසිම හේතුම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ මොකද්ද කියන එක තවදුරටත් හැමෝම හිතන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ. ඒවා මේ නිකන් ආවට ගියාට ගන්න තීරණ නෙමෙයි.
මුළු සමාජයක් මුළු දරු පරපුරක් යම් මගකට යොමු කරන වෙනත් මගකට යොමු කරන්න පුළුවන් සිද්ධියක් වෙන්න ඕනේ නැහැ. අපි දැනගන්න ඕන ඒ නිසි මාර්ගයකට දරුවන්ගේ ජීවිත සාර්ථකත්වයට ගෙනියන්න, රටට රැකියා බිහි වෙන හොඳ සමාජයක් ගොඩනගන්න, හොඳ පුරවැසියන් බිහි කරන්න, හොඳ ගුණාංග තියෙන පුරවැසියන් බිහි කරන දරු පරපුරක් බිහි කරගෙන අනාගතයේ රට සංවර්ධනයේ මාර්ගයට ගෙන යන ක්‍රමයක් තමයි අපි සකස් කරගන්න ඕනේ. එහෙම නැතුව මේ වෙන්නේ තත්ත්වයක් අද ඇත්තටම මිනිසුන්ට කතා කළ යුතු සුදුසු මාතෘකා නෙමෙයි මේ කතා කරන්නේ. ඇත්තටම ලැජ්ජාවටපත් වෙන්න ඕන අපි හැමෝම. මොකද ළමයි සමහර විට නොදන්න දරුවෝ මේවා පිළිබඳ කිසිම අවබෝධයක් නැති දරුවෝ මේ බැලමෙත කන් වලට වැටුනොත් ඒගොල්ලෝ විමසීම් කරොත් දෙමව්පියන්ගෙන් ඒ දෙමව්පියන්ට ඒවට උත්තර දෙන්න පුළුවන්ද කියන තත්ත්වය තමයි මට නම් හිතෙන්නේ. කොහොමද මේව ගැන කතා කරන්නේ? කොහොමද ගුරුවරු ළමයි අතර මේවා කතා බහ කරන්නේ? කොහොමද මේ වැඩිහිටියෝ මේවා ගෙවල් ඇතුලේ සාකච්ඡා කරන්නේ? ඉතින් ඒක හරීම ඇත්තටම නීති විරෝධී මාතෘකාවක්. මේක නීතිගත වෙච්ච දෙයක් නෙමෙයි. ඒකට ඒ නිසා සාමාන්‍ය ස්වභාවික ජීවිතය නෙමෙයි. ඒ නිසා අපි ඒ කියන්නේ ඊට වඩා උනන්දුවකින් අපි කටයුතු කරලා මේවා හරි විදියට හරි ප්‍රතිසංස්කරණයක් සිද්ධ කරගන්න උත්සාහ ගන්න ඕනේ. ඒක තමයි මට හිතෙන්නේ. ඉතින් එහෙනම් ඔබ සැමත් මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඉතින් නැවතත් ඔබ හමු වෙන තුරු ඔබ සැමටම ආයුබෝවන්.